විශ්වර ශාස්ත්‍රාලයක රූපකාත්මක ශිල්ප සන්ධාමය ටීවී සත්සල් අයිබෝවන් ආදරණීය 2026 පහ ශ්‍රේණිය පුංචි දුවේ පුතේ අදත් අපි ඔයගොල්ලෝ හම්බෙන්න ආවේ 2026 නැනලොවට පානගන හපනුන්ට මග කියන අදිති ප්‍රශ්න පත්‍රයේ තවත් එක් ප්‍රශ්න පත්‍රයක් අරගෙන. ඉතින් අනුරාධපුර කලාපයේ දීර්ඝ කාලයක් තිස්සේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි අධ්‍යක්ෂතුමිය සමග සම්බන්ධ වෙමින් එතුමියගේ මඟ පෙන්වීම යටතේ සහ පූර්ණ අධීක්ෂණ යටතේ අදිති ප්‍රශ්න පත්‍ර මාලාව මේ ආකාරයෙන් ඔබ වෙත ගෙන එනවා. එහෙමනම් අපි පෙරහුරු විභාග අංක 1 ප්‍රශ්න පත්‍ර කොටසේ එක කොටස ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාවයි අද ඔබ වෙත ගෙන එන්නේ. අපි බලමු එහෙමනම් ප්‍රශ්නාංක 1. ඒකේ උපදෙස් මෙන්න මෙහෙම තියෙනවා පුතේ. අංක 1 හා 2 ප්‍රශ්න සඳහා මුලින් දී ඇති රූපයට සමාන රූපය තෝරන්න. දැන් එතකොට මේකෙදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝගේ S2 එහා මෙහා යවමින් මේකේ සමාන අසමානතාවය කොහොමද ඔයාලා තේරුම් ගන්න කියලා. අපි චුට්ටක් බලමු මේ රූප දිහා. බලන්න මෙන්න මේ මම ඔයගොල්ලන්ට පෙන්නන මේ රූප අංක 2 පිළිතුරේ රූපය. ඒකේ මැද තියෙන කොටුවෙන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති පළවෙනි රූපෙත් එක්ක සම්බන්ධ කරන්න අපිට චුට්ටක් අමාරුයි. ඊළඟට අංක 1 රූපේ මම මේ පෙන්නන කොටසේ බලන්න ඔයගොල්ලෝ පළවෙනි රූපේ තියෙන ඒ කොටුවත් එක්ක ගත්තොත් එහෙම මේක සම්බන්ධ කරන්න අමාරුයි. ඒ නිසා අපි නිවැරදි පිළිතුර විදිහට අංක 3 පිළිතුර අරගන්නවා මේ ප්‍රශ්නේදී. දෙක ප්‍රශ්නේ මෙන්න මෙහෙම තියෙනවා. මුලින්ම තියෙනවා ළමයි 3 දෙනෙක් එක තැනක වාඩි වෙලා කිසියම් කාර්යයක නිරත වෙනවා. එතකොට ඒකේ අපෙන් අහන්නේ ඒ රූපයට සමානම රූපය ඉදිරියේ පිළිතුරු අතරින් කොහොමද තියෙන්නේ කියලා. එහෙනම් බලමු අපි මේකේ කොතනක හරි පිළිතුරු දෙකක අඩුපාඩුවක් දකින්න පුළුවන්. ඒ අඩුපාඩුව තියෙන්නේ මොකේද බලමු. මුලින් බලමු පළවෙනි පිළිතුරේ අඩුපාඩුවක් ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මෙතන මේ අඩුපාඩුව. ඊළඟට තුන්වෙනි රූපේ පේනවා ඇති ඔයගොල්ලන්ට මෙන්න මෙතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. එහෙමනම් ඒ අනුව ගත්තොත් එහෙම අපිට දෙවෙනි පිළිතුර කිසිදු අඩුපාඩුවක් නැතුව පළවෙනි රූපේ හා සම්බන්ධ කරන්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. එහෙමනම් පිළිතුරු අංක 2 විදිහට අපි නිවැරදි පිළිතුර අරගන්නවා. එහෙමනම් පුතේ අපි තුන්වෙනි ප්‍රශ්නයට යොමු වෙනවා මෙන්න මේ විදිහට. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා කොටුව තුල වාහන වලින් එකක් ඉවත් කළ විට අනෙක් වාහන යම් ලක්ෂණයක් මත එකම කාණ්ඩයට දැමිය හැකියි. එසේ ඉවත් කළ යුතු වාහනය වනුයේ පළවෙනි කොටුවේ තියෙනවා දුම්රිය, නැව, ගුවන් යානය සහ පාපැදිය. ඒතකොට මේකේ එක වාහනයක් අපි ඉවත් කරොත් එහෙම ඉතිරි වාහන තුන කිසියම් හෝ ලක්ෂණයක් මත එකම කාණ්ඩයකට දාන්න අපිට පුළුවන්. එhmenan බලමු අපි පාපැදිය අයින් කරා. එතකොට පාපැදිය අයින් කරන් පස්සේ මෙන්න මේ තියෙන වාහන තුනෙන් ගුවන් යානයයි, දුම්රියයි ඊළඟට නැවයි ගත්තොත් එහෙම මේ තුන ඉන්ධන යොදාගෙන අපි ප්‍රවාහනේ යොදවන්න. ඒ වගේම තමයි පොදු ප්‍රවාහන කටයුතු වලට මේක අපි භාවිතා කරනවා. අන්නේ ලක්ෂණ අනුව මෙතෙන්ට පාපැදිය දැම්මොත් එහෙම ගැළපීමක් නැහැ. එහෙනම් පිළිතුරු අංක 2 විදිහට අපි සලකනවා. ඊළඟ ප්‍රශ්නාංක 4 බලමු. එක් කාණ්ඩයකට අයත් දේවල් ඇතුළත් නොවන කොටුව තෝරන්න. මෙතන කොටු 3ක් තියෙනවා. මේ කොටු තුනෙන් මේකේ තියෙනවා ඇඳුම්. ඒ වගේම තමයි මේ තුනේම තියෙන්නේ මේ තුනම කාන්තා ඇඳුම්. ඊළඟ මේකේ තියෙන උපකරණ.
වැඩ පහසු කිරීමට ගන්න උපකරණ කීපයක් තියෙනවා. මේකෙත් තියෙනවා ඒ උපකරණ කීපයක්. එතකොට මේකේ තියෙන ඒවා අපි ගන්නවා වඩු කර්මාන්තේ. ඒ තියෙන උපකරණ තුනම වඩු කර්මාන්තේ සඳහා යොදා ගන්නවා. එතකොට මේ තියෙන තුනම එකම කටයුත්තක් සඳහා අපි ගමුකෝ පංචරය පෑන. ඒ දෙක ගන්නවා අපි පාසලේ කටයුතු වලදී පන්ති කාමරේ කටයුතු වලදී. මේ තියෙන්නේ ටින් කටරය. සැමන් ටින් කඩන්න යොදා ගන්න ටින් කටරයක්. එතකොට මේක මේත් එක්ක ගලපන්න අපිට අමාරුයි. ඒ නිසා අපි මේකේ පිළිතුර විදිහට ගන්නවා පිළිතුරු අංක 2. එහෙමනම් පුතේ අපි යමු ඊළඟට ප්‍රශ්න අංක 5ට. පහත රූපයට ළඟම සම්බන්ධතාවයක් ඇති වචනයක් නොවන්නේ. මේ තියෙන උපකරණ ඔයගොල්ලෝ අහලා ඇති, දැකලා ඇති. ඉස්සර අපි පැරණි කාලයේදී මුළු තැන්ගේ විවිධ ධාන්‍ය වර්ග අඹරා ගැනීම සඳහා මේක යොදාගත්තේ. දැන් ඉන්න ළමයි නම් ගොඩක් අය මේක දැකලා නැතුවත් ඇති. ගෙදරක තියෙනවා රූප වලින්, වීඩියෝ වලින් දැකලා ඇති. එතකොට මේ සඳහා අපිට මුං ඇට ඇඹරීම සඳහා යොදා ගන්න පුළුවන්. ඊළඟට කුරක්කන් ඇඹරීම සඳහා යොදා ගන්න පුළුවන්. නමුත් අපි ගම්මිරිස් වගේ දෙයක් අඹරන්න මේක භාවිතා කරන්නේ නැහැ. ඉස්සර භාවිතා කරෙත් නැහැ. ඒකට තමයි අපි වෙනම මිරිස් ගල නැත්නම් වෙන මොකක් හරි උපකරණයක් යොදාගෙන ඒ ගම්මිරිස් ඇඹරීමේ කටයුත්ත කරගත්ත අතීතේ. එහෙමනම් මේකේ නොගැලපෙන පදේ හැටියට අපි ගන්නේ ගම්මිරිස් කියන පිළිතුරු අංක 3. එහෙමනම් පුතේ බලමු අපි ප්‍රශ්නාංක 6. පළමු රූපේ පරිදි ඉංග්‍රීසි අකුරු මත තීන්ත ආලේප කර කඩ දිගේ පහළට නමන ලදී. මේ පළවෙනි රූපේ තියෙනවා AB කියලා අකුරු දෙකක්. මේකේ තීන්ත ආලේප කරලා එහෙම නැත්නම් මේක අපි ලියලා තීන්ත වලින් මේ පැත්තට නවනවා මේ කඩදාසිය. නමන ලදී. පසුව දිගහැර බලන විට නිවැරදිව සටහන් වන රූපේ වන්නේ. එතකොට මේ තීන්ත ආලේප වෙලා තියෙනවා මේ පැත්තේ සටහන් වෙනවා. ඔගොල්ලෝ අච්චු ගහනවා කියලා කියන්නේ අන්න ඒ විදිහට සටහන් වෙනවා. ඒ සටහන් වෙන නිවැරදි ආකාරය අහන්නේ. එතකොට පුතේ මේ තියෙන AB අකුරු දෙක ඒ ආකාරයෙන්ම සටහන් වෙන්නේ නෑ මෙතන. එතකොට මේ තියෙන විදිහට නෙමෙයි මේ පැත්තෙන් බැලුවාම වෙනස්. මොකද මේක පහළ කොටස. මේකේ අනිත් පැත්තට තමයි මේ පැත්ත වදින්නේ. එහෙනම් අපිට මේක ශිෂ්‍යත්ව විභාගෙත් කොහොමද පිළිතුරු හොයාගන්න මොකද්ද අපි පාවිච්චි කරන උපක්‍රමය. අපිට පුළුවන් මේක මේ ප්‍රශ්න පත්‍රයේ ඔයගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රයේ අනිත් පැත්ත හරවලා බලන්න පුළුවන් මේ අකුරු කොහොමද සටහන් වෙන්නේ කියලා. එතකොට ඒ සටහන් වෙන විදිය ඕගොල්ලෝ කටුවැඩ පොතේ නැත්නම් කටුවැඩ කොලේ වෙනම තැනක චූටි සටහනක් දාගන්න. එතකොට පුළුවන් නිවැරදි පිළිතුර තෝරගන්න වලට. එහෙමනම් මේකේ තියෙනවා අපිට ඒ විදියට සටහන් වෙච්ච පිළිතුර විදියට පිළිතුරු අංක 2 මෙන්න මේ තියෙන්නේ ඒ සටහන් වෙන විදිය. පිළිතුරු අංක 2 තියෙනවා සටහන් වෙන ආකාරය. එහෙමනම් පුතේ බලමු අපි ඊළඟ ප්‍රශ්නාංක 7. පහත දී ඇති රටාවේ හිස්සනට අදාළ පිළිතුරු තෝරන්න. මේකේ තියෙනවා 4 2 2 10. 5 3 6 33. එතකොට මේකේ මේ රටාවයි මේ රටාවයි තියෙන විදිහ අනුවම තමයි මේකේ රටාව අපි හදාගන්නේ. එතකොට මේකේ එක රටාවක්, මේකේ තව රටාවක්, මේකේ තව රටාවක් එහෙම ගන්න බෑ. එකම විදිහේ රටාවක් වෙන්න ඕනේ. ඔන්න බලාගන්න මම මේකේ පෙන්වනවා දැන් ඔයාලට මේ රටාව හැදිලා තියෙන විදිහ. මේ 4යි 2යි ගුණ වෙනවා. 4 වලත් 2 8යි. ඒ 8ට මේ දෙක එකතු වෙනවා. එකතු වුණාම කීයද? 10යි. මේකේ 5යි 6යි ගුණ වෙනවා 5 වලක් 6යි 30යි. 30යි 3යි එකතු වුණාම වෙනවා 33යි. ඊළඟට 3යි 7යි ගුණ වෙනවා 3 වරක් 7 21යි. ඒකට දෙකක් එකතු වුණාම පිළිතුර වෙනවා 23. අන්න ඒ විදිහ තමයි මේකේ රටාව තියෙන්නේ. පුතේ බලමු අපි ප්‍රශ්නාංක 8. පහත රූපයේ ඇති ඍජු කෝණ ගණන වනුයේ. අපි මේ රූපේ ගත්තාම ඍජු කෝණ කීයක් හඳුනා ගන්න පුළුවන්ද කියලා බලමු. සාමාන්‍යයෙන් අපි ඍජු කෝණයක් අරගන්නේ පොළවට සමාන්තරව තියෙන රේඛාවකට ලම්බකව එන රේඛාවක් එකතු වුනහම එතන පහසුවෙන් අපිට පුළුවන් ඍජු කෝණයක් හඳුනා ගන්න මෙන්න මේ විදිහේ කෝණයක්. එතකොට මේ මුළු රූපේම මේ වගේ කෝණ කීයක් තියෙනවද කියලා අපෙන් අහන්නේ. බලන්න පුතේ මම පෙන්වනවා මේකේ මෙතන තියෙන එක කෝණයක්, ඊළඟට මෙතන තියෙනවා තවත් කෝණයක්, මෙතන තව කෝණයක් තියෙනවා, මෙතන තව කෝණයක් තියෙනවා. එතකොට මේ අනිත් ඒවා එකක්වත් ඍජු කෝණ නෙවෙයි, ඊට වඩා එකක් විශාල වෙන්න පුළුවන්, සමහර ඒවා කුඩා වෙන්න පුළුවන්. අපි ඍජු කෝණ විදිහට සලකන කෝණ තියෙන්නේ මේකේ ඍජු කෝණ 4ක් පමණයි. එහෙනම් පිළිතුරු අංක 1 සටහන් වෙනවා පිළිතුර 4 විදිහට. ප්‍රශ්නාංක 9 බලමු අපි.
මුලින් දී ඇතේ සෑම පැත්තකම දිග සෙන්ටිමීටර 1ක් වන පෙට්ටියකි. මේකේ හැම පැත්තක්ම සෙන්ටිමීටර 1යි. ඊළඟට කියනවා එමෙන් දෙගුණයක් විශාල වන පෙට්ටියක් පිරෙනතුරු ඇසිරීමට මෙවැනිම කුඩා පෙට්ටි කීයක් අවශ්‍ය වේද? එතකොට මේ වගේ දෙගුණයක් විශාල. දැන් මේක සෙන්ටිමීටර 1ක් විශාලයි දිග. එහෙනම් දෙගුණයක් කියන්නේ සෙන්ටිමීටර 2ක් විශාලයි. එකක් පළලයි මේකේ දෙකක් පළල වෙන්න ඕනේ. එකක් උසයි මේක දෙකක් උස වෙන්න ඕනේ. එතකොට මේ පෙට්ටිය ලොකුයි මේ. මේ වගේ පෙට්ටියකට මේ වගේ කුඩා පෙට්ටි කීයක් දාන්න පුළුවන්ද කියලා අපෙන් අහන්නේ. එතකොට මේකේ වෙන්නේ දිග පැත්ත දෙකක් වෙනකොට මේ වගේ පෙට්ටි දෙකක් අපිට මෙන්න මේ විදිහට පුතේ දාන්න පුළුවන්. පළලත් මේ වගේ සෙන්ටිමීටර දෙකක් වෙනවා. එහෙනම් පළල පැත්තට අපි පෙට්ටි දෙකක් දානවා මෙන්න මේ විදිහට. එතකොට දිග පළල දෙපැත්තම තියෙන්නේ දැන් සෙන්ටිමීටර දෙක බැගින් පෙට්ටි දෙක ගන්න තියෙනවා. අපි දන්නවා මේකේ මේ වගේ දෙගුණයක් විශාල වෙද්දී උසත් ඒ වගේ දෙගුණයක් වෙන්න ඕනේ. එහෙමනම් උසටත් එනවා ඒ වගේ තව පෙට්ටියක් මේ පෙට්ටි හතර උඩින් තව පෙට්ටි හතරක් අපි මෙන්න මේ විදිහට අසුරනවා මෙන්න මේ ආකාරයෙන්. එතකොට දිග 2යි සෙන්ටිමීටර පළල 2යි සෙන්ටිමීටර උස සෙන්ටිමීටර 2යි. දැන් ඔන්න හැම පැත්තම සමානයි මේ වගේ දෙගුණයක් විශාල වෙලා තියෙනවා. එතකොට අපි යොදාගත්ත පෙට්ටි 8ක්. ඉතින් අපිට මේක ලේසියෙන් හොයාගන්න පුළුවන් දිග පළල උස කියන ඒ කොටස් තුන ගුණ කරාම දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි. එහෙනම් පිළිතුරු අංක 1 තියෙනවා නිවැරදි පිළිතුර. එමුනම් පුතේ ප්‍රශ්න අංක 10ට අපි යමු. පහත දී ඇති ප්‍රකාශ අතරින් වැරදි ප්‍රකාශය තෝරන්න. ප්‍රකාශ තුනක් දීලා තියෙනවා. එකක් තමයි පෙරවරු කාලයේදී දේ දුන්න බස්නාහිර දිශාවෙහි පායා ඇත. එතකොට අපි දන්නවා මේ බලන්න පෙරවරු කාලයේදී ඉර තියෙන්නේ නැගෙනහිර. අපි එහා පැත්ත ගත්තොත් නැගෙනහිර කියලා. අපි දන්නවා ඉර තියෙන දිශාවට විරුද්ධ දිශාවෙන් තමයි දේ දුන්නක් සාමාන්‍ය පායලා තියෙන්නේ. එතකොට දේ දුන්නක් පිටන්නේ මේ පැතින් මේ ආකාරයට. එතකොට ඒක මේ පළවෙනි ප්‍රකාශයෙන් අපිට නිවැරදිව පෙන්වලා තියෙනවා. ඒ ප්‍රකාශය හරි. දෙවෙනි ප්‍රකාශය කියන මේ විදිහට පස්වරු කාලයේදී දේ දුන්න නැගෙනහිර දිශාවේ පායා ඇත. පස්වරු කාලේ ඉර තියෙන්නේ බස්නාහිර දිශාවේ දේ දුන්න පිහිටන්නේ ඊට විරුද්ධ දිශාවේ නැගෙනහිර දිශාවේ. ඒතර ඒකත් ප්‍රකාශය හරි. තුන්වෙනි ප්‍රකාශය කියනවා පෙරවරු කාලයේ මම උතුරට යන විට මගේ දකුණු අත පැත්තේ දේ දුන්න පායා ඇත. පෙරවරු කාලේ ඉර තියෙන්නේ නැගෙනහිර දිශාවේ. මම එතකොට මුලින්ම කිව්වා ඔයගොල්ලන්ට ඉර තියෙන දිශාවට විරුද්ධ දිශාවෙන් දේ දුන්න තියෙනවා කියලා. එතකොට මේ දේ දුන්න තියෙන්නේ මගේ දකුණු අත පැත්තෙන්ද කියලා බලමු දැන් අපි. ඔන්න මම එතකොට ගමන් කරනවා උතුරු දිශාවට. මේක කියනවා උතුරු දිශාවට තමයි යන්නේ. යනකොට අපි දැන් දන්නවා මේ උතුරට ගමන් කරද්දී අපේ වම් අත තියෙන්නේ මේ පැත්තේ. දකුණු අත තියෙන්නේ මේ පැත්තේ. එතකොට අපි වද කියලා කෙටියෙන් ලියා ගන්නවා වම දකුණ කියන එක. මොකද ප්‍රශ්න පත්‍රයේ ගොඩක් දේවල් ලියන්න කරන්න යන්නේ නැහැ අපි කටුවැඩ කරද්දී. ඉතාමත් කෙටියෙන් තමයි මේක හොයාගන්නේ. එතකොට මේ දේ දුන්න තියෙන්නේ වයන්න තියෙන පැත්තෙන්. එහෙමනම් නිවැරදි ප්‍රකාශය වෙන්නේ මොකද්ද? මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ වැරදි ප්‍රකාශයේ විදිහට තුන්වෙනි ප්‍රකාශය ගන්න පුළුවන් අපිට. එහෙමනම් ප්‍රශ්නාංක 11 බලමු. 2018 කියලා සංඛ්‍යාවක් තියෙනවා. මේ යන සංඛ්‍යාවත් ඒ කැඩපතකින් පෙනෙන ආකාරයත් අතර වෙනස වන්නේ. දැන් මේ සංඛ්‍යාවේ තියෙන 2018 කියලා. කැඩපතෙන් පේනකොට අපිට පේන වෙන සංඛ්‍යාවක් විදිහට. බලමු ඒ සංඛ්‍යාව මොකක්ද කියලා. 2018 අපිට කැඩපතෙන් පේනවා 8105 විදිහට. දැන් මේ දෙක අතර වෙනස තමයි අපෙන් අහන්නේ. එහෙනම් වෙනස හොයන්නේ කොහොමද අපි? මේ දෙක අඩු කරනවා. 5න් 8ක් අඩු කරන්න බෑ. එකක් ගෙනා මේ පැත්තෙන් මෙතනත් නැති නිසා මෙහෙන් ගෙනලා. එතකොට මෙතන 10යි 10න් එකක් ගෙනාම 15ක් වෙනවා මෙතන. 15න් 8ක් 7යි. මෙතන දැන් තියෙන්නේ 9යි. 9න් එකක් අඩු කරාම 8ක් වෙනවා. මේක අපි අරන් ගියා. දැන් මෙතන කීයක්වත් නැහැ. එහෙමනම් මෙතන ඉතුරු වෙන්නේ බිංදුවයි. මෙතන තියෙන්නේ දැන් 8. 8න් දෙක අඩු කරාම 6යි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2 6087 තමයි ඒ දෙකේ වෙනස. එහෙනම් පුතේ අපි යන් 12 වෙනි ප්‍රශ්නෙට. මෙන්න මේ අවුරුදු කාලයට අපි කණාමුට්ටි බිඳිනවා. ඉතින් ඔන්න ළමයි එකතු වෙලා කණාමුට්ටි බිඳීමේ තරගයකට සාමාන්‍ය වතුර දැමුණු මුට්ටි 4ක්ද, නිල් වතුර දැමුණු මුට්ටි 2ක්ද, කහ වතුර දැමුණු මුට්ටි 1ක්ද එල්ල
තිබුණේ. දැන් අපි කණාමුට්ටි බිඳීමේ තරගයට වඩා වෙනස් ආකාරයකට තමයි මේක තියෙන්නේ. මේක ගැටලුවක් විදිහට ප්‍රශ්නයක් විදිහට ඔයගොල්ලන්ට මම දාලා තියෙන්නේ. ඉතින් සෑම අයෙක්ම කුමන හෝ මුට්ටියකට පහර දෙයි. එන හැමෝම පහර දෙනවා හැම මුට්ටියකටම. එතකොට නිල් වතුර දැමුව මුට්ටියක් අනිවාර්යයෙන් බිඳෙන්නේ කීවෙනි යා පහර දෙන විටද? එහෙමනම් මේ පහර දෙන සෑම අවස්ථාවකම එක මුට්ටියක් බිඳෙනවා. එහෙම බිඳලා යනකොට මේක යනවා නිල් පාට මුට්ටියක් නිල් පාට වතුර දැමුව මුට්ටියක් බිඳෙන්නේ කීවෙනි අවස්ථාවේද කියලා. ඔන්න බලා ගන්න. මම ගන්නවා මේ විදිහට අපි කිව්වා සාමාන්‍ය වතුර දැමුව මුට්ටි 4ක් තියෙනවා කියලා. ඔන්න අපි 4 ගන්නවා මේ විදිහට. ඊළඟට කහ වතුර දැමුව මුට්ටි 1යි තියෙන්නේ. නිල් වතුර දැමුව මුට්ටි 2ක් තියෙනවා. මෙන්න මුට්ටි ටික අපි එල්ලලා තියෙනවා. එහෙමනම් පළවෙනිය ඇවිත් පහර දෙනවා සාමාන්‍ය වතුර දැමුව මුට්ටියකට. දෙවෙනියත් පහර දෙනවා එතකොට සාමාන්‍ය වතුර දැමුව එකට. ඊළඟ එකටත් පහර දෙන්නේ සාමාන්‍ය වතුර එකට. ඊළඟ එකටත් පහර දෙන්නේ සාමාන්‍ය එකට. ඇයි මම එහෙම කිව්වේ? අපිට ඕනේ නිල් පාට මුට්ටියකට අනිවාර්යෙන් පහර දෙන අවස්ථාව හොයාගන්න. එහෙමනම් නිල් පාට මුට්ටියක් ඉතිරුනොත් විතරයි නිල් පාට මුට්ටියට අනිවාර්යෙන් වැදෙන්නේ. ඒ නිසා අපි ඉතුරු මුට්ටිය කොහොම මෙතනින් අයින් කරන්න ඕනේ. ඉවත් කරාම අවසානයේ අනිවාර්යයෙන්ම වැදෙන්නේ ඒ ඉතුරු වෙන මුට්ටිය ඒ පාටින් වුණොත් විතරයි. එහෙනම් අපි ඔන්න දැන් 4ක් අයින් කරා. ඊළඟට කහ පාට මුට්ටියත් අයින් වෙන්න ඕනේ. ඒකටත් කවුරු හරි පහර දීලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඊළඟ තියෙන නිල් පාට දෙකක් විතරයි. එහෙනම් ඊළඟ එන කෙනා අනිවාර්යයෙන්ම මේ මුට්ටි දෙකෙන් එකට පහර දිය යුතුයි. එතකොට ඒක අනිවාර්යයෙන්ම නිල් පාට එකක් වෙනවා. එහෙමනම් පුතේ ඊළඟ අවස්ථාවේ මෙන්න මේකට පහර දුන්නාම ඒ මුට්ටිය නිල් පාට එකක් වෙනවා. එතකොට අපි ගත්තා මේ තිබුණ 4යි කහ පාට මුට්ටි 1යි 4යි 1යි 5යි. එතකොට ඒ පහම අපි අයින් කරනවා. ඒ අයින් කරාම ඊළඟට නිල් පාටකින් අපි එකක් ගන්නවා. එතකොට 5යි 1යි 6ක් වෙනවා. එහෙනම් 6 වෙනි අවස්ථාවේ තමයි 6 වෙනිය තමයි අනිවාර්යෙන් එකට පහර දෙන්නේ. එහෙනම් පිළිතුරු අංක 2 සටහන් වෙලා තියෙනවා ඒ විදිහට. එහෙනම් අපි බලමු ප්‍රශ්න අංක 13. කණ්ණාඩියකින් බැලුව විට වෙනත් ඉංග්‍රීසි අකුරක් ලෙස පෙනෙන අකුර තෝරන්න. අපි දැන් මේ අකුරු තුන කණ්ණාඩියකින් බලනවා නැත්නම් කැඩපතකින් බලනවා. ඒ බලනකොට ඒ අකුර පේන්නේ ඒ අකුර වෙනස් අකුරක් මේ වගේ නෑ ඉංග්‍රීසි හෝඩියේදී. ඔන්න බලන්න පුතේ මේකේ ඒ අකුර පේන්නේ වෙනස් ආකාරයකට. මෙහෙම අකුරක් ඉංග්‍රීසි හෝඩියේ නෑ. B අකුර පේනවා වෙනස් ආකාරයකට. හැබැයි ඒක අපිට පේනවා ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් D අකුර විදිහට. V අකුර පේන්නේ V අකුර විදිහෙම තමයි. එතකොට අපෙන් අහන්නේ මොකද්ද? වෙනත් ඉංග්‍රීසි අකුරක්. ඒක අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි අකුරක් වෙන්න ඕනේ. එහෙමනම් මේ B අකුර ඉංග්‍රීසි හෝඩියේ D අකුර විදිහට පේනවා. පිළිතුරු අංක 2 විදිහට ඒක සටහන් වෙලා තියෙනවා. එහෙනම් අපි යමු 14 වෙනි ප්‍රශ්නෙට. රූපේ දැක්වෙන්නේ ළමේ කඩදාසියක කිසියම් රටාවකට මුද්දර අලවා ඇති ආකාරය. මේ තියෙන්නේ මුද්දර අලවපු රටාවක් තියෙනවා. අපෙන් අහනවා ඒ අනුව හතර රටාවට ළමයා අලවන මුද්දර ගණන මොනුයි? මෙයාට මුද්දර කීයක් අවශ්‍ය වෙනවද? ඒකයි මේකෙන් අහන්නේ. දැන් මේ අවස්ථා 3ක් තියෙනවා. එතකොට තව ඉදිරියට අවස්ථා 4ක් යා යුතුයි 7 වෙනි අවස්ථාව අරගන්න අපිට. එහෙමනම් පුතේ මේක හදන්න පුළුවන්. බලන්න මුලින්ම මේකේ 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා පළවෙනි අවස්ථාවට. දෙවෙනි අවස්ථාවේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. කීයක් වැඩි වෙලාද? 3ක් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ ආකාරයට අලුතෙන් එන හැම එකකටම අවස්ථාවකටම 3 මුද්දර අලුතෙන් එකතු වෙනවා මේ රටාවට අනුව. එතකොට 7 වෙනි අවස්ථාවට යද්දිත් මේකේ ඒ වගේ එකතු වෙලා තමයි 7 වෙනි අවස්ථාවට මුද්දර වැඩි වෙන්නේ. එහෙනම් බලමු මුලින්ම ගන්නවා අපි එක් පියවරකට එකතු වෙන මුද්දර ගණන. කීයක් ආවද? 3ක් ආවා. ඊළඟට පියවර ගණන. පියවර තියෙන්නේ අපිට 7යි. හැබැයි පළවෙනි පියවර අපි අයින් කරලා ගන්නේ පියවර 6යි. මොකද පළවෙනි එකේ තියෙන මුද්දර ගණනට තමයි එකතු වෙන්නේ ඊළඟ පියවරේ ඉඳන්. එතකොට පියවර 6ක් අපි මේ විදිහට තුන ඒවා එකතු කරනවා. 3 අරක් 6 18යි. එතකොට මුල් සංඛ්‍යාවේ මුද්දර 5ක් තිබුණා. ඒ 5 එකතු වුණාම මුද්දර 23ක් වෙනවා අවසාන අපි කියන ඒ 7 වෙනි අවස්ථාවට. එහෙනම් පිළිතුරු අංක 2 සටහන් වෙලා තියෙනවා ඒ මුද්දර 23 කියන අගය. එහෙමනම් පුතේ අපි 15 වෙනි ප්‍රශ්නෙට මෙන්න මේ විදිහට යොමු වෙනවා. 15 වෙනි ප්‍රශ්නේ කියනවා රූපයේ ඇත්තේ උමන් මාර්ගයක් තුල
ඇති මන් සංදියකි. මේ තියෙන උමන් මාර්ග කීපයක්. මේ උමන් මාර්ගයන් තුල තියෙන මන් සංදියක්. එහි එකිනෙකාට එහාට මෙහාට යන්න පුළුවන් මන් සංදියක් තියෙනවා. එතකොට ඕනෑම මාර්ගයකින් ඇතුළු වී ඕනෑම මාර්ගයකින් පිට විය හැකි නමුත් මගියෙකුට පුළුවන් මේ මාර්ගයකින් ඇතුළු වේද. මෙන්න මේ ආකාරයට ඒ කියන මාර්ගයෙන් මගියෙක් ඇතුළු වෙලා එයාට පිට වෙන්න තවත් මාර්ග 4ක් තියෙනවා. එතකොට මෙයා මේ මාර්ගයෙන් ඇතුළු වෙලා මේ මාර්ග 4ෙන් පිට වෙන්න පුළුවන්. ඊළඟට කියනවා අපිට නමුත් ඇතුළු මාර්ගයේම පිට වී යා නොහැක. මෙයා මේ ආපු ඒ පුද්ගලයා ඒ කියන මාර්ගයෙන් ඇවිත් ඒ කියන මාර්ගයෙන් ආපහු යන්න බෑ. එයාට පිට වෙන්න පුළුවන් මාර්ග තියෙන්නේ 4ක් විතරයි. එහෙමනම් අපි අහනවා එසේ පිටවීමට හැකි ආකාර ගණන කීයද? ඒ විදිහට මේ මාර්ග පහෙන්ම ඇතුළු වෙලා පහෙන්ම පිට වෙලා යනකොට ඒ පිට වෙන්න පුළුවන් අවස්ථා කීයක් තියෙනවද? එහෙමනම් බලමු අපි මුලින්ම ගන්නවා අපි එක මාර්ගයකින් ඇතුළු වෙන කෙනාට මාර්ග 4කින් පිට වෙන්න පුළුවන්. ඒතර ඒ දෙක අපි ගුණ කරනවා 1 වරක් 4 4යි. මෙතන තියෙනවා අවස්ථා 5ක් තියෙනවා. එතකොට මේ අවස්ථා පහේම 4 බැගින් පිටවීමේ දොරටු යොදා ගන්න පුළුවන්. ඒ නිසා අපි ගන්නවා 5 වැඩි කිරීම 4 20යි. එහෙමනම් මේකේ පිළිතුර වෙන්න ඕනේ අවස්ථා ගණන 20යි පළවෙනි පිළිතුර. ඊළඟ ප්‍රශ්නාංක 16 බලමු පුතේ අපි. ඊටමත් පහසු ප්‍රශ්නයක්. සමනලයා මල්පැණි ආහාරයට ගන්න. සමනලයාගේ ආහාරය අපි දන්නවා මල්පැණි. එතකොට මීමැස්සා මල්පැණි අරගන්නේ ඇවිල්ලා එයාගේ ආහාරය වගේම එයා ගිහිල්ලා ඒවා ගබඩා කරලා මී වදයක් නිර්මාණය කරනවා. එතකොට සමනලයා මේ මල්පැණි අරගෙන ගිහිල්ලා තවත් තැනක එයා ගබඩා කරලා තියාගන්නේ නැහැ. එහෙමනම් සමනලයා එන්නේ මේවා අරගෙන මිනිසුන්ට ලබා දීම සඳහාද නැහැ. පළහට ගැනීමට පහසු වන නිසාද මෙයා ඇවිත් මේ මල්පැණි ගන්නෙ නැහැ. ඒක එයා ඇවිත් මල්පැණි ගද්දි පරාගණය කියන කාර්ය සිද්ධ වෙනවා. එයා ඒක හිතාමතා කරන කාර්යයක් නෙවෙයි. නමුත් මෙයා මලකට එන්නේ ඇයි? ඒක ඔවුන්ගේ ආහාරය. එතකොට මල්පැණි කියන්නේ සමනලයාගේ ආහාරය නිසා. එහෙමනම් පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 17 බලමු පුතේ අපි. වැවක බැම්ම පහළ කොටස පළල්ව තිබිය යුත්තේ. අපි දන්නවා වැවක් ගත්තොත් එහෙම ඒ වැව නිර්මාණය කරලා තියෙන්නේ ගලා යන දොළ පාරක් හරස් කරලා විශාල බැම්මක් බැඳලා. ඒතකොට විශාල බැම්ම බඳිනකොට අතීතයේ ඉඳන් අපේ රජවරු ඊටමත් දියුණු වාරි කර්මාන්තයේ දියුණු තාක්ෂණයක් යොදාගෙන තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ කාලේ ඉඳන්ම මේ වාරි කර්මාන්තයේදී වැව් බැම්මක් ඊළඟට වෙනත් අපි හිතමු ජල පහරක බැම්මක් බඳිනකොට ඒක ශක්තිමත් බව වගේම ඒක ජලයට කොච්චර ඔරොත්තු දෙන්න ඕනද කියන එක කල්පනා කරලා තියෙනවා. ඒ නිසා මේ වැවේ බැම්ම පහළ කොටස ගොඩාක් පළල් වෙලා ඉහළට එද්දි මෙන්න මේ ආකාරයට කුඩා වෙලා තියෙනවා. දැන් මේකේ තියෙන මේ පහළ කොටස ගොඩක් පළලයි. ඉහළට එද්දි ගොඩක් කුඩාවට තියෙන්නේ. මේ තියෙන්නේ වැවේ කෙළවරේ තියෙන වාන් දොරටු. ඒතර කෙළවරට එනකොට අපිට පේනවා මෙන්න මේ කොටස ඒ ආකාරයට තමයි බැම්ම පිහිටලා තියෙන්නේ. එහෙමනම් පුතේ ඒකට හේතුව තමයි මේ ඕනම ජලාශයක ජලයේ ඕනම අවස්ථාවකදී වැඩිම පීඩනයක් දෙන්නේ පහළ කොටසට. එතකොට මේ වතුර බර පහළ කොටසට තමයි දෙන්නේ. ඒ නිසා ඒ පහළ කොටස බර වැඩි නිසා වැඩියෙන් තල්ලු වීමක් ඇති කරනවා මේ ජලයෙන්. එහෙනම් ඒ තල්ලු වීම පාලනය කිරීම සඳහා තමයි මේ බැම්ම ගොඩක් පළලට පහලින් හදලා තියෙන්නේ. එහෙනම් මේකේ නිවැරදි ආකාරය තමයි වාහන ගමන් කිරීමට පහසු කිරීම නෙමෙයි. වාහන ගමන් කරනවා හැබැයි ඒ නිසාම නෙමෙයි. එතකොට වැඩියෙන් ජලව රඳවා ගැනීමට නෑ. ජලය රඳවා ගැනීමට නම් ඒ ප්‍රමාණය විශාල කරලා ඒ අවකාශය වැඩි කරනවා මිසක් බැම්ම ඒකට බලපෑමක් දක්වලා නෑ. හේතුව තමයි ජලයේ පීඩනය ඇත්තේ වැව් බැම්මක පහළ කොටස නිසා ඒක විශාල කරලා හදලා තියෙනවා. එහෙනම් පිළිතුරු අංක 3. 18 වෙනි ප්‍රශ්නේ බලමු අපි. පාතදියේදී ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. ඔර්ලෝසුවක කටු කරකවෙන්නේ වාමාවර්තව. ඔර්ලෝසුවේ කටු යන්නේ දකුණු අත පැත්තට. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. දෙවැනි එක ඔර්ලෝසුවක පැය කටුව වට එකක් කැරකෙන විට මිනිත්තු කටුව වට 12ක් කැරකෙවේ. පැයකට මිනිත්තු 60ක් තියෙනවා. එතකොට මිනිත්තු කටුව එක රවුමක් ගමන් කරනකොට මිනිත්තු 60ක් ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ පැය එකයි. එහෙමනම් පැය කටුව එක වටයක් යනවා කියලා කියන්නේ පැය 12ක් ගමන් කරනවා.
ඒ පැය 12ටම මිනිත්තු කටුව එක වටේ ගානේ ගමන් කරන්න වෙනවා. එහෙමනම් මිනිත්තු කටුව ගමන් කරනවා වට කීයක්ද? වට 12ක්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 19 බලමු අපි. එක්තරා වර්ෂයක අප්‍රේල් මාසයේට සඳුදා දින 5ක් යෙදී තිබුණේ. මේ ප්‍රශ්නේ හොඳට ඔයගොල්ලෝ කල්පනාවෙන් කියවන්න. සඳුදා දින 5ක් තියෙනවා. අප්‍රේල් මාසයේ දින 5ක් තියෙන දවස් අපිට දෙකක් යෙදෙනවා. එකක් තමයි පළවෙනිදාගෙන් පටන් ගන්න දවස, අනික තමයි දෙවෙනිදාගෙන් පටන් ගන්න දවස. ඒ දෙකම දවස් 5 බැගින් තියෙනවා. ඒ දෙකෙන් එකක් එතකොට සඳුදා දවසක්ලු. අය මේම කියනවා එම දින පහෙන් තුනක්ම ඉරට්ටේ යගයන් වේ. එතකොට ඒ අවස්ථා දෙකෙන් එකක තියෙනවා ඉරට්ටේ සංඛ්‍යා 3ක් තියෙනවා. එහෙමනම් ඒ අනුව අප්‍රේල් මාසයේ එම සඳුදා දිනවල එකතු වන්නේ. මෙතන එම සඳුදා දිනවල කියලා කියන්නේ මොකද්ද මේ? අර ඉරට්ටේ සංඛ්‍යාවල එකතු වහන්නේ. එහෙනම් පුතේ බලමු අපි කොහොමද ඒක ඉදෙන්නේ කියලා. මේ තියෙන්නේ එක දවසක් දවස් 5 දෙන 29න් අවසන් වෙනවා පළවෙනිදාගෙන් පටන් ගන්න ඒ සතියේ දවස් ටික. ඊළඟට දෙවෙනිදාගෙන් පටන් ගන්න දවස සතියෙන් සතිය එන දවස් ටික 30 වෙනිදාගෙන් අවසන් වෙනවා. දැන් බලමු මේකේ අපි ඉරට්ටේ සංඛ්‍යා තුනක් තියෙන්නේ මොන පිළිතුරු කොටසද කියලා. දැන් මෙතන 2 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාව. 16 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාව. 30 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. ඔන්න ඉරට්ටේ සංඛ්‍යා තුන ඇවිත් තියෙනවා මේ සතියේ. එතන මේක තමයි සඳුදා දවස වෙන්නේ. එහෙනම් එම සඳුදා දින කියලා කියන්නේ මොකද්ද මේ? අප්‍රේල් මාසයේ එම සඳුදා දිනවල එකතුව කියලා කියන්නේ මේ ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව. එතකොට මුලින් අපිට කියනවා තුනක්ම ඉරට්ටේ යගයන් වේ කියලා. එතකොට ඒ එකතුව අපි එකතු කරලා බැලුවොත් තේරෙනවා 2යි 16යි 30යි එකතුව 48යි. එහෙමනම් නිවැරදි පිළිතුර වෙන්න ඕනේ 48. අපි යමු ඊළඟට ප්‍රශ්නාංක 20ට. පහත ඒවායෙන් පළමුවෙන් භාවිතා කිරීමට දෙවැන්න අත්‍යවශ්‍ය නොවන පිළිතුර වනුයි. පළවෙනි එක භාවිතා කරන්න දෙවෙනි අවස්ථාව අවශ්‍ය නැල්ලු. පාපැදියට රෝද අවශ්‍ය නැද්ද? රෝද නැත්තම් පාපැදිය යන්න බෑ අපිට. පාපැදියට අනිවාර්යයෙන්ම රෝද තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒකට අපි වාතය පුරලා තියෙන හුලං අහලා තියෙන්නත් ඕනේ. සපතුවර මේස්. අපි සපතු දාය යද්දී සමහර අවස්ථා තියෙනවා මේස් දාය යනවා. අපිට මේස් දාන්න නැතු වුණත් දාන්න පුළුවන් සපතු තියෙනවා. එහෙමනම් සපතුවර මේස් අනිවාර්යද කියන එක අපිට චුට්ටක් හිතන්න වෙනවා. තුන්වෙනි එකේ තියෙනවා මේම බල්බේට විදුලිය. බල්බයකින් අපි බලාපොරොත්තු වෙන්නේ ආලෝකය. එහෙනම් බල්බේ ආලෝකය ලබා දෙන්න විදුලිය අනිවාර්යයෙන්ම සපයන්න ඕනේ. විදුලි පන්දමක නම් වීඩි කෝෂ වලින් විදුලිය දෙන්න ඕනේ. ඩයිනමෝවක නම් අපි ඩයිනමෝවේ විදුලිය සපයන්න ඕනේ පාපැදියේ ඒ ආලෝකය ලබා ගන්න. ඒ වගේම තමයි සපත්තුවට අපිට අනිවාර්යයෙන් මේස් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් එනම් පුතේ පිළිතුරු අංක 2. එහෙමනම් පුතේ අපි බලමු ඊළඟට ප්‍රශ්නාංක 21. පහත සම්බන්ධතාවයේ තේරුම්ගෙන නිවැරදි පිළිතුර තෝරන්න. සම්බන්ධතාවය මෙහෙමයි දීලා තියෙන්නේ. අන්නාසිගිරි එකක් සමානයි දොඩම්ගිරි 6ක්. එතකොට මේ සමාන ලකුණෙන් කියවෙනවා මේ අන්නාසි වල වටිනාකම සහ දොඩම්ගිරි වල වටිනාකම සමානයි කියන එක. දොඩම්ගිරි 4ක් සමානයි ඇපල්ගිරි 1ක්. එතකොට මේ දෙකේ වටිනාකම සමානයි. දොඩම්ගිරි 4යි ඇපල්ගිරි 1යි. ඒ දෙකේ වටිනාකම සමාන බව සමාන ලකුණෙන් කියනවා. අපෙන් අහනවා ඒ අනුව ඇපල්ගිරියක් රුපියල් 120 නම් අන්නාසිගිරි එකක් කීයද? එතකොට ඇපල්ගිරියේ වටිනාකම අපි ආදේශ කරනවා රුපියල් 120ක් විදියට. එහෙමනම් අපිට සිද්ධ වෙනවා මේකේ අග සිට මුලට මේ ප්‍රශ්නේ කටු වැඩ හදාගෙන විසඳුම හොයාගෙන යන්න. එතකොට වෙනදා කරන්නේ ඔයගොල්ලෝ මුලින් ඉඳන් හොයාගෙන අවසානයේ පිළිතුර ගන්නවා. මේකේම නෑ අග සිට නැවත මුලට යන්න වෙනවා. බලමු අපි කොහොමද ඒක යන්නේ කියලා. එහෙනම් පුතේ ඔන්න බලන්න මම ඔයාලට දීලා තියෙනවා ඇපල් ගෙඩියේ වටිනාකම රුපියල් 120ක් විදිහට මේකට අපි ආදේශ කරනවා. එහෙමනම් ඒක 120ක් වෙනකොට මේ පැත්තෙන් දොඩම්ගිරි 4 වටිනාකමත් රුපියල් 120යි. ඉතින් අපිට මේක ගැටලුව විසඳ ගන්න නම් මුලින්ම හොයා ගන්න ඕනේ දොඩම්ගිරි එකක වටිනාකම මොකද දොඩම්ගිරි 6 වටිනාකම හොයන්න ඕනේ නිසා. එහෙම නැත්නම් මේක දෙකට බෙදලා තවත් ගෙඩි දෙක වටිනාකම හොයාගෙන මේ 120ට ඒ නැහැට එකතු කරලා මේ 6 වටිනාකම හොයන්න පුළුවන්. ඒ වගේ විසඳුම් කීපයක් තියෙනවා ක්‍රම කීපයක් තියෙනවා. මම මෙන්න මේ විදිහට මේක හදනවා. අපි ගන්නවා මේ විදිහට දොඩම්ගිරි 4 වටිනාකම අරගෙන ඒක අපි 4ට බෙදුවාම එකක වටිනාකම හොයාගන්නවා. ඒ එකේ වටිනාකම අපි 6ෙන් ගුණ කරලා ගෙඩි 6 වටිනාකම මෙන්න මේ විදිහට හොයාගන්නවා.
රුපියල් 30 6ෙන් වැඩි කරාම 180ක් එනවා ඒ 6 වටිනාකම. මම ඔයාලට මුලින්ම කිව්වා මේ දෙපැත්ත සමානයි. එහෙමනම් දොඩම් ගෙඩි 6ම 180ක් වෙනකොට අන්නාස ගෙඩියේ වටිනාකම අපිට හොයා ගන්න පුළුවන් වෙනවා රුපියල් 180ක් විදිහට. එතකොට මේකේ පිළිතුරු දීලා තිනවා 180යි 60යි 240යි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. හරි? එහෙනම් පුතේ බලමු ප්‍රශ්නාංක 22. පන්තියක ළමයි 4 දෙනෙකු වාර විභාගයට මුහුණ දී ගණිතයට ලබාගත් ලකුණු විස්තර මෙසේය. අනිල්ට වඩා නිමල් ලකුණු දෙකක් වැඩිය. නිමල්ට වඩා සුනිල් ලකුණු දෙකක් වැඩිය. සුනිල්ට වඩා ගයාන් ලකුණු දෙකක් වැඩිය. 4 දෙනාගේම ලකුණු වල එකතුව 348ක් නම් ලබාගත් ලකුණු පිළිබඳ නිවැරදි ප්‍රකාශය විය හැක්කේ. බලමු අපි මේක කොහොමද හදන්නේ කියන එක. අපිට කියනවා අනිල්ගේ ලකුණු මෙන්න මෙච්චරක් කියලා අපි උපකල්පනය කරනවා. අපි දන්නේ නැහැ තාම ලකුණු කීයද කියලා. නිමල්ගේ වටිනාකම ලබාගත් ලකුණු ප්‍රමාණය දෙකක් වැඩි කියන එක අපි ඔන්න දෙකක් මේකට එකතු කරනවා. සුනිල් මෙයාටත් වඩා දෙකක් වැඩි නම් අපි තව දෙකක් එකතු කරනවා. ගයාන් මෙයාටත් වඩා දෙකක් වැඩි නිසා අපි තවත් දෙකක් එකතු කරනවා. එතකොට මේ හැමෝගෙම අපි ගත්තාම අපි වැඩියෙන් එකතු කරලා තියෙනවා 2යි 4යි 6යි 8යි 10යි 12යි. ඔන්න බලා ගන්න මේක ඇවිත් තියෙනවා. එතකොට මේ මුළු ලකුණු ප්‍රමාණය 348ක් වෙනකොට අලුතෙන් අපි ඒ 12 එකතු කරපු නිසා තමයි 348ට ඇවිත් තියෙන්නේ. එhmenan අපි 348න් මේ එකතු කරපු 12 අයින් කරොත් එහෙම අඩු කරොත් එහෙම මේ බෝල හතරේ වටිනාකම විතරක් අපිට ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ බෝල හතරම 336ක් විදිහට අපි හොයාගෙන තියෙනවා. එතකොට එක බෝලයක හොයාගන්න පුළුවන් 336 4ෙන් බෙදලා. එතකොට 336 4ෙන් බෙදුවාම එනවා එක බෝලයක් 84ක් විදිහට. ඔන්න බලන්න මේක එතකොට එනවා අපිට අනිල්ගේ ලකුණු ප්‍රමාණය 84යි. නිමල් ඊට වඩා දෙකක් වැඩි. එතකොට 86යි. සුනිල් ඊට වඩා නිමල්ටත් වඩා දෙකක් වැඩි 88යි. ගයාන් ඊටත් වඩා දෙකක් වැඩි 90යි. එතකොට ඒ විදිහට ලකුණු එනවා. දැන් බලමු ප්‍රකාශ වලින් මොකද්ද නිවැරදි ප්‍රකාශය. අනිල් ලබා ගත්තේ ලකුණු 85කි. නෑ වැරදිනේ 84යි අරන් තියෙන්නේ. නිමල් හා සුනිල්ගේ ලකුණු වල එකතුව 170යි. නිමල්ගේ එකතුව 86යි. සුනිල්ගේ එකතුව 88යි. එතකොට අනිල්ට වඩා ගයාන් ලකුණු 6ක් වැඩි. එතකොට දෙවෙනි ප්‍රකාශයත් වැරදුනා. තුන්වෙනි ප්‍රකාශය බලන්න අනිල් අරන් තියෙන 84යි. අනිල්ට වඩා ගයාන් අරන් තියෙනවා තව 6ක් වැඩිපුර. එහෙනම් පුතේ නිවැරදි ප්‍රකාශය වෙන්නේ තුන්වෙනි ප්‍රකාශය මේ ප්‍රශ්නයේදී. ප්‍රශ්නාංක 23 බලමු අපි. පහත දැක්වෙන්නේ දිගින් සමාන කම්බිකූරු යොදාගෙන සකස් කළ කොටු ජාලයකි. එම කොටු ජාලයේ එක් කොටුවක් වටා ඇති මුළු දිග සෙන්ටිමීටර් 80කි. එනම් මුළු කොටු ජාලය සඳහා යොදාගත් කම්බිකූරු වල දිග කොපමණ විය හැකිද? දැන් බලන්න මේකේ මෙන්න මේ ඇවිත් තියෙනවා පළවෙනි කොටුව. ඒකේ පාද හතරම එකතු වුණාම අපිට කිව්වේ 80යි කියලා. අලුතෙන් එකතු වෙන්නේ මෙන්න මේ විදිහට කම්බිකූරු 3ක් පමණයි. 3ක් එකතු වෙලා තමයි අලුතින් කොටුවක් නිර්මාණය වෙන්නේ. එතකොට බලමු මේ ගාන හදන විදිහ. මුලින්ම 80 මේ පාද හතරම එකතු 80යි. 84ට වෙන් කරාම එක පාදයක දිග එනවා 20ක් විදිහට. එතකොට ඒ වගේ අලුතෙන්ම එකතු වෙන පාද වලට තියෙන්නේ පාද 3යි. එතකොට පාද 3 20 3ක් ගත්තාම 60ක් දිග අලුතෙන් එකතු වෙනවා එක කොටුවකට. අලුතෙන් නිර්මාණය වෙන කොටුවක දිග අපි ගන්න කම්බිකූරු වල දිග සම්පූර්ණයෙන්ම 60ක් විදිහට සෙන්ටිමීටර එකතු වෙන්නේ. ඊළඟට බලමු අපි මේ 60 කොටු තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක්. එහෙනම් 60 ගානේ කොටු 8ක එකතු වෙනවා අපිට 480ක්. ඒ කියන්නේ අලුතෙන් මේ 80 කොටුවට අලුතෙන් එකතු වෙන කොටු වලට අපි දැම්මොත් එimhe 60 බැගින් 480යි මුළු දිග සෙන්ටිමීටර. ඒ 480ට අපි පළවෙනි කොටුවේ තියෙන 80 දිග එකතු කරනවා. ඒ කම්බිකූරු වල දිග. එතකොට මුළු එකතු වෙනවා සෙන්ටිමීටර් 560ක්. එහෙමනම් පුතේ නිවැරදි පිළිතුරු අංක 2. ප්‍රශ්නාංක 24 බලමු අපි. ප්‍රශ්නාංක 24 කියනවා රූපේ දී ඇති ඝන ලී කුට්ටියේ මේසයක් මත තබා මේසයක් උඩ මේ විදිහට තියලා පිහිටීම වෙනස් නොකර. ඒ කියන්නේ අපි එහාට මෙහාට මේක හරවන්නේ නැහැ. ඒකයි පිහිටීම වෙනස් නොකර කියලා කියන්නේ.
සෑම පැත්තකම තීන් තාලේප කරන ලදී. يعني හැම පැත්තම තීන් තාලේප කරලා මේක මේ තියෙන විදිහටම. එතකොට පසුව එය කඩිරි දිගේ කපා කුඩා ලී කුට්ටි සමූහයක් ලබා ගන්නා ලදී. ඊට පස්සේ මේක කෑලි වලට කපලා ගන්නවලු. ඒ ඇසුරෙන් අංක 24 25 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. අහනවා මෙන්න මේ විදිහට. කඩිරි දිගේ කැපීමෙන් එක් පැත්තකවත් තීන්ත නොගෑවුණු ලී කුට්ටි කීයක් ලැබේද? එතකොට මේක අපි බලමු පුතේ කොහොමද ඒක වෙන්නේ කියලා. මේ තියෙන්නේ ওই ලී කුට්ටිය. එතකොට මේක ඔය තියෙන විදිහටම අපි තීන් තාලේප කරනවා. ඒ ආලේප කරනකොට මතක තියාගන්න මේක අපි පිහිටින් වෙනස් කරන්නේ නැහැ කියලා කිව්වා. එහෙමනම් මේකේ යට කොටසේ තින්ත ගෑවෙන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේ උඩ තියෙන කැට දෙක මම මේ පාට කරලා දෙන කැට දෙක කෙලින්ම තියෙන පහළ ඇතුලේ තියෙන එක කැටයකවත් තින්ත ගෑවෙන්නේ නැහැ. එතකොට මෙන්න මේකේ මේ වටේ තියෙන කැට ඔක්කොම අයින් කරාම ඒ කැට මොනවද කියන එක අපිට කීයක්ද කියන එක හොයාගන්න පුළුවන්. ඔන්න බලන්න මම මේකේ කැට වටේ තියෙන අයින් කරනවා මේ විදිහට. මේ එහා පැත්තේ මේක වටේටම තියෙන කැට ටික අයින් කරන්නේ මැද කොටස ඉතුරු වෙන්න. ඔන්න මේ අයින් කරා යනකොට මේ මැද තිබුණු කැට තමයි මේ තියෙන්නේ. වටේ තින්ත ගෑවුණු ඔක්කොම අපි අයින් කරලා ඉවරයි දැන්. එතකොට උඩින් තිබුණු ඒ කැටවලට කෙලින් පහළ තිබුණු ඒකේ අභ්‍යන්තරයේ තිබුණු කැට දෙකක් සහ යටම තිබුණු කැට දෙකක් තින්ත ගෑවෙන්නේ නැතුව ඉතිරිලා තියෙනවා. එහෙනම් කැට ගණන කීයද තියෙන්නේ? කැට 4යි අපිට ඇවිත් තියෙන්නේ ඒ විදිහට. අපේ ප්‍රශ්නේ පිළිතුර බලමු. පිළිතුරු අංක 2 තියෙනවා කැට 4 කියන පිළිතුර. එහෙනම් ප්‍රශ්නාංක 25ත් ඒ හා සම්බන්ධයෙන් මහන මේ විදිහට බලමු ප්‍රශ්නාංක 25. තුන් පැත්තක පමණක් තීන් තාලයේ පිවී ඇති කුඩාලී කුට්ටි කීයක් තිබේද? අපි වෙනද කරන්නේ මේකේ සෑම පැත්තකම තීන් තාලයප කරලා තුන් පැත්තක තීන්ත ගෑවුණු කුඩා ගණක කීයද කියලා අහනවා. එතකොට ඒකෙදී අපි පුරුදු වෙලා තියෙනවා සමහර ළමයි මේවා කටපාඩම් කරගෙනත් ඉන්නවා කවිත් පාඩම් කරලා තියෙනවා. එතකොට පුතේ ශිෂ්‍යත් විභාගයේ ඒ කටපාඩම් කරන තීරිය දැන් නැහැ. දැන් ඔයගොල්ලෝ බුද්ධිමත්ව හිතලා කල්පනා කරලා ප්‍රශ්නයට අනුව පිළිතුර හදා ගන්න ඕනේ. එතකොට මේකේ එහෙම යට කොටසේ තින්ත ගෑවෙන්නේ නැති නිසා පතුල ගෑවෙන්නේ නැති නිසා අපිට මේ පහළ තියෙන ඒවා ගන්න අමාරුයි. මෙන්න මේ රූපෙ දිහා බලන්න පොඩ්ඩක් ඔයගොල්ලෝ. මේ යට කොටසේ තින්ත ගෑවෙන්නේ නැති නිසා මේකේ ගෑවෙන තින්ත මේ මුල්ලේ දෙකයි. ඔයගොල්ලෝ පුරුදුලා තියෙන්නේ මේ සෑම මුල්ලකම තුන් පැත්තක තින්ත ගෑවෙනවා කියලා. නමුත් මේකේ එහෙම ගෑවෙන්නේ නැහැ. මේකේ තින්ත ගෑවෙන තුන් පැත්තක මේ උඩ තියෙන මුළු හතරේ කැට 4 පමණයි. එතකොට මේ ඔයගොල්ලන්ට මේ පාට කරලා මම පෙන්නලා තියෙනවා කැට 4ක් මේ පැත්තේ මේ පැත්තේ මේ පැත්තේ තින්ත ගෑවෙනවා. එහෙනම් ඔන්න බලන්න 1යි 2යි 3යි 4යි. ඔය කැට 4 පමණයි තින්ත ගෑවෙන්නේ. මේ අනිත් ඒ වගේ තින්ත ගෑවෙන ප්‍රමාණය වෙනස් වෙනවා මුහුණත් ගන්න වෙනස් වෙනවා. එhmenan පුතේ අපි බලමු ඊළඟට ප්‍රශ්නාංක 26. මිනිසෙක් තම නිවසේ සිට කිලෝමීටර් 20ක් දුරින් පිහිටි වෙළඳ මධ්‍යස්ථානයේ දක්වා පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ක්‍රිය පදවයි. එක පැයකට කිලෝමීටර් 30යි යන්නේ මෙයා. එතකොට පැයක් කියන්නේ විනාඩි 60ක්. විනාඩි 60ටම කිලෝමීටර් 30යි යන්නේ. ඊළඟට කියනවා ආපසු ගමනේදී තදබල මාර්ග අවහිරයකට මුහුණ පෑමට සිදු වූ බැවින් එහිදී සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 12ක් විය. එතකොට මෙයා ආපහු වෙද්දී පාරේ වාහන වැඩි. ඒක නිසා මෙයාට හිමීට එන්න වෙලා තියෙන්නේ. එක පැයකටම මෙයා ඇවිත් තියෙන කිලෝමීටර 12ක් වගේ පොඩි දුරක්. අහනවා එහෙනම් මුළු ගමනට ගත වූ කාලය පැය හා මිනිත්තු වලින් ලියන්න. රයිට්? බලමු අපි පැය හා මිනිත්තු වලින් හොයන්නේ කොහොමද කියන එක. මුලින්ම කිව්වා අපිට පැයට කිලෝමීටර් 20ක් දුරින් පිහිටි වෙළඳ මධ්‍යස්ථානයේ පැයට කිලෝමීටර් 30ක වේගයෙන් යන්න කියලා. එතකොට පැයකට 30යි මම මුලින් කිව්වා විනාඩි 60ටම මෙයා 30යි ගියේ. එහෙනම් බලමු අපි මෙයාට 1 කිලෝමීටරයක් යන්න කොච්චර කාලයක් ගත වුණාද කියලා. ඒකට අපි කරන්නේ මොකද්ද? මිනිත්තු 60 බෙදනවා මෙයාට යන්න තිබුණු දුරෙන්. එතකොට 60 30න් බෙදුවාම එනවා 2ක්. ඒ කියන්නේ මෙයා කිලෝමීටර 1ක් ගමන් කරන්න මිනිත්තු 2ක කාලයක් ගත කරලා තියෙනවා. එතකොට මිනිත්තු 2කටම යන්නේ කිලෝමීටර 1යි මෙයා. ඊළඟට කියනවා මිනිත්තු 2 බැගින් කිලෝමීටර් 20ක් ගියාම මෙයාට ගත වුණු කාලය මිනිත්තු 40යි. මේ කිලෝමීටර් 20ක් මෙයා යනවා මේ ගමනේ. ඒ 20ම යන්න මෙයාට ගත වුණු මුළු කාලය වෙන. එතකොට 1 කිලෝමීටර් ගත වුණු කාලයෙන් මුළු දුර වැඩි කරාම එනවා මිනිත්තු 40ක්. ඔන්න එයා ගිය කිලෝමීටර් 20 සඳහා ගත වුණු කාලය මිනිත්තු 40යි. මෙයා ආපහු ආවේ
හිමීට. බලමු ඒක සඳහා කොච්චර කාලයක් ගත වුණාද කියලා. සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 12යි. ඒ කියන්නේ විනාඩි 60ටම 12යි නම් බලමු අපි ඒක කොහොමද හොයාගන්න කියලා. 1 කිලෝමීටරයක් යන්න ගතවන කාලය. 60 අපි බෙදනවා 12න්. එතකොට බෙදුවාම එනවා අපිට 60ට 12 5යි. ඒ කියන්නේ කිලෝමීටර් එකක් ගමන් කරන්න විනාඩි 5ක් මෙයාට ගත වෙනවා. මෙයාට 20ක්ම ආපහු එන්න තියෙනවා. එතකොට මේ 20ට මේ විදිහේ ආවොත් කොච්චර කාලයක් ගත වෙයිද කියලා බලමු. එහෙනම් විනාඩි 5 බැගින් 1 කිලෝමීටරයක් නම් කිලෝමීටර 20 යන්න අපි ඒ විනාඩි 5 ඒවා 20ක් ගත්තොත් මිනිත්තු 100ක් වෙනවා. මිනිත්තු 100 කියලා කියන්නේ අපි දන්නවා මේකෙන් 60 කොටවල් පැයක් විදිහට අපිට අයින් කරන්න වෙනවා. එතකොට මිනිත්තු 100ක් කියලා කියන්නේ පැය 1යි මිනිත්තු 40යි. මුලින් එයාට ගමන සඳහා මිනිත්තු 40ක් ගත වුණා. දැන් පැය 1යි මිනිත්තු 40ක් ගත වුණා. එතකොට මුළු කාලය මෙයාට ගත වෙලා තියෙනවා පැය 2යි මිනිත්තු 20ක්. මේ දෙක එකතු කරාම මුළු කාලය පැය 2යි මිනිත්තු 20යි. එහෙනම් පිළිතුර අංක 2 සටහන් වෙනවා පැය 2යි මිනිත්තු 20. එහෙනම් පුතේ අපි යම් ප්‍රශ්න අංක 27ට දියති ඔරලෝසු මුහුණත් කිසියම් පිළිවෙලකට පෙළ ගැස්විය හැකිය. ඒ අනුව නිවැරදි ආකාරය වනුයේ මේ වෙලාවල් කීපයක් තියෙනවා. ඒතර මේ තියෙන විදිහත් එක්ක මේක අපිට කිසියම් පිළිවෙලකට හදන්න පුළුවන්. එක්කෝ මේ තියෙන්නේ 6 පසුව මිනිත්තු 15, මේ තියෙන්නේ 9 පසුව මිනිත්තු 55, මේ තියෙන්නේ 7 පසුව මිනිත්තු 25, මේ තියෙන්නේ 3 පසුව මිනිත්තු 30. එතකොට මේක අපිට කිසියම් පිළිවෙලකට හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. බලන්න 3යි 30, 3 පසුව මිනිත්තු 30, ඊළඟට ඒ 6 පසුව මිනිත්තු 15. එන්න මේකේ වෙලාවේ වටිනාකම අගය වැඩි වෙන පිළිවෙලට මේක අපිට පෙළ ගස්සන්න පුළුවන්. ඒ පෙළ ගස්සලා දෙන නිවැරදි ආකාරය තමයි දෙවෙනි පිළිතුරේ සටහන් කරලා තියෙන්නේ. ප්‍රශ්න අංක 28 බලමු පුතේ අපි. ජල ටැංකි 7ක් සඳහා ජලය සපයා ඇත්තේ මෙසේ. ජල ටැංකි 7ක් තියෙනවා. ඒ 7ට පළවෙනි ඒ කරාමේ විවෘත කරාම 4 5 7 කියන ටැංකි වලට ජලය යනවා. B කරාමේ විවෘත කරාම 1 3 7 කියන ටැංකි වලට ජලය යනවා. එතකොට එකම කරාමයකින් යන්නේ ටැංකි 3කට විතරයි. හැබැයි එකම කරාමයෙන් එකම ටැංකියට යන අවස්ථාත් මේකේ සටහන් වෙලා තියෙනවා. මේ කරාමේනුත් 7ට යනවා, මේකෙනුත් 7ට යනවා. ඊළඟට තුන්වෙනි කරාමේ C කරාමෙන් 2 3 6 කියන ටැංකි වලට ජලය නිකුත් වෙනවා. අපෙන් අහන ප්‍රශ්න මේ විදිහට AC කරාම එකවර ක්‍රියාත්මක කිරීමේදී ඒ කරාමේ ක්‍රියාත්මක කරාම 4 5 7 කියන ටැංකි වලට ජලය සපයන්න පුළුවන් වුණා. ඊළඟට C කරාමේ විවෘත කරාම 2 3 6 කියන ටැංකි වලට ජලය සපයන්න පුළුවන් වුණා. එහෙමනම් අපෙන් අහනවා මේ ප්‍රකාශ වලින් එකක් හැර ඉතිරි සියලුම ටැංකි වලට ජලය නිකුත් වෙයි. සියල්ලටම ජලය නිකුත් වෙයිද? දෙවන ටැංකියේ හැර ඉතිරි සියල්ලට ජලය නිකුත් වෙයිද? දැන් මේක බලන්න 2 3 4 5 6 7 මේ ටැංකි 6ක් මෙතන තියෙනවා මේ කරාම දෙකෙන් ජලය සපයන. එතකොට අංක 1 කියන කරාමය අංක 1 කියන ටැංකියට මේ කරාමෙන් ජලය ලබා ගන්න බැරිලා තියෙනවා. එහෙනම් පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. උපදේශ මෙහෙම දීලා තියෙනවා. සමචතුරස්‍ර කඩදාසියක් ගෙන A රූපේ හා B රූපේ දැක්වෙන පරිදි කඩේරි දිගේ හරිමැදින් දෙකට නව. මේ තියෙන ආකාරයට දෙකට නවනවා. මේ පැත්තට නවනවා ඉහළ සිට පහළට. වම සිට දකුණට ඉහළ සිට පහළට. ඒ පිළිවෙලට නවන්න. මේකේ තියෙන විශේෂත්වය තමයි පුතේ ඔයාලා මේ ක්‍රියාකාරකම කරද්දී කටු වැඩ කොලෙන් පොඩි කඩදාසි කෑල්ලක් ඉරලා ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය කටු වැඩ කොලේ දෙන්නේ ඔයගොල්ලන්ට ඔය ක්‍රියාකාරකම් කරන්න තමයි. පෙන්සලෙන් ලියන විතරක්ම නෙමෙයි. ඒ කපා ගන්න, කඩා ගන්න, ඒ ඉරා ගන්න කඩදාසි කැබැල්ල මේ ප්‍රශ්න පත්‍රයේ උඩ තියලම අතේ තියන්න නවන්න එපා. ඒක ලොකු වැරද්දක්. ඒකේ උඩ තියාගෙනම ප්‍රශ්නේ ළඟ තියාගෙනම ඔයගොල්ලෝ නවන්න. අවසානයේට විතරක් මේ අවසාන පියවරේ ලකුණු කරලා ඔයගොල්ලෝ අතට අරගෙන ඉතුරු කොටස කරන්න. එහෙනම් ඔන්න අපි නැවුවා මේ නැවු කඩදාසියේ තනීර දිගේ කැපීම. මේ විදිහට කපනවා. ඊට පස්සේ ප්‍රශ්නය අහනවා මෙහෙම ලැබෙන කැබලි පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද? දැන් ඒතකොට මෙන්න මේක අපි අර කපපු විදිහට මෙන්න මේ ආකාරයට කැපිලා ගිහින් තියෙනවා. මෙන්න මේ කොටස් 4 අපිට ලැබිලා තියෙනවා. මේ තියෙන නැමුම් රේඛාව. නැමුම් රේඛාව වෙනයි කැපුම් රේඛාව වෙනයි. එතකොට අපිට පේනවා පැහැදිලිව මේ රතු පාට රේඛාව වලින් මේ කොටස් වෙන් වෙලා අයින් වෙනවා. අයින් වුණාම අපිට ලැබෙනවා ත්‍රිකෝණ කැබලි 4ක්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ මොකද්ද?
ත්‍රිකෝණ කැබලි 4ක් කියන දෙවෙනි පිළිතුර. ප්‍රශ්නාංක 30ට යමු අපි. පහත රූපයේ තාප්පයක කොටසක් දැක්වේ. එහි අඳුරු කර ඇති කොටසේ තීන්තාලේප කිරීමට තීන්ත ලීටරයක් අවශ්‍ය වේ. මේ තියෙන තාපයේ කොටසක්. මේ කොටසට පමණක් තීන්ත ලීටරයක් අවශ්‍ය වෙනවා. ඊළඟට කියනවා ඒ අනුව අඳුරු නොකළ කොටසේ තීන්තාලේප කිරීමට තීන්ත ලීටර කීයක් අවශ්‍ය වේද? අඳුරු නොකළ කොටසේ. එහෙනම් මේ කොටස අපි ගන්නෙ නැහැ. දැන් කොහොමද මේක හදන්නේ අපි? මෙන්න මේ සම්පූර්ණ කොටස මේ වගේ කොටස් වලට මේ වගේ කොටු වලට බෙදා ගන්න වෙනවා. ඉතින් ප්‍රශ්න පත්‍රය ලියන වෙලාවට මේකේ කොටු ඇඳගෙන ඉන්න ගියොත් මේ වගේ සමාන කොටු ඕගොල්ලන්ට ලොකු කාලයක් ගත වෙනවා. මේකට අපිට ලේසිම විදිය තමයි පුතේ මේක සෙන්ටිමීටර් 2 කොටු වෙන් කරන්න තියෙන්නේ. එහෙමනම් අපි මේ සෙන්ටිමීටර් 10 කියන දුර ප්‍රමාණය සෙන්ටිමීටර් 2 කොටස් වලට වෙන් කරනවා. ඒ නිසා අපි මේ කොටස මෙන්න මේ දෙපැත්ත දෙකේ කොටස් වලට බෙදනවා කියන්නේ දෙකෙන් බෙදනවා. 10 දෙකෙන් බෙදුවාම 5ක් එනවා. මේ පැත්ත 10 දෙකෙන් බෙදුවාම 5ක් එනවා. ඒ කියන්නේ මේ පැත්තට කොටු 5යි මේ පැත්තට කොටු 5යි. දිග කොටුත් 5යි පළල කොටුත් 5යි. මේ සම්පූර්ණ මුහුණතේ අපිට බෙදා ගන්න පුළුවන් මුළු කොටු ගන්න හොයන්න පුළුවන් කොහොමද? මේ 5යි 5යි එකිනෙක ගුණ කරනවා. 5 වරක් 5 25යි. සම්පූර්ණ කොටු අපිට බෙදා ගන්න පුළුවන් කොටු 25කට. එතකොට අපිට කියන්නේ මේ ඉතිරි කොටස ගැන. එහෙනම් මේක කොටුවක් අපි අරන් තියනවා දැන්. ඒ කොටුව අපි මේ 25න් ඉවත් කරනවා, අඩු කරනවා. එතකොට 25න් එකක් අඩු කරාම එනවා 24. එහෙමනම් පිළිතුර වෙන්නේ ලීටර එකක් අවශ්‍යයි නම් මේ කොටුවට කොටු 24ක් තියෙනවා. එහෙමනම් තීන්ත ලීටර 24ක් අවශ්‍ය වෙනවා පිළිතුරු අංක 2. ඊළඟ ප්‍රශ්නාංක 31ට යමු අපි. කවියක පදපේලි 4ක් මාරු කර ලියා ඇති අයුරු පහත දැක්වේ. එහෙනම් ඔගොල්ලෝට කියනවා පළවෙනි එකේ ඔබ දැන සිටියා වනාන්තරේ වග. දෙක ඉස්සර කාලේ ඉර හඳ සෙවනේ. ඊළඟ තුන්වෙනි පේලිය C ඒකයි කළ ගුණ මෙනෙහි කළේ. D ගහකොළ නැමදු මිනිසුන්නේ. මේක කිසි පිළිවෙලක් නැහැ. එහෙනම් අපිට පිළිවෙල හදන්න තමයි කියන්නේ. බලමු අපි මේක ඔයගොල්ලෝගේ පෙළ පොතේ දකින්න පුළුවන් කවියක්. පොත් කියවන අයට සිංහල පොත කියවන අයට මේක හොඳට මතක තියෙනවා. අර්ථවත් කවියක් ලැබෙනසේ ගැලපුව විට එම පදපේලිවල නිවැරදි අනුපිළිවෙල. අපි මුලින්ම ගන්නවා ඉස්සර කාලේ ඉර හඳ සෙවනේ. එතකොට අකුර වෙන්නේ B. ගහකොළ නැමදු මිනිසුන්නේ. ඒ කියන්නේ D. අපි අර පද වලින් තෝරලා ගත්තා. ඔබ දැන සිටියා වනාන්තරේ වග. ඊළඟට ඒකයි කළ ගුණ මෙනෙහි කළේ. එතකොට මේ කවි පද නිවැරදි පිළිවෙලට ඉස්සර කාලේ ඉර හඳ සෙවනේ ගහකොළ නැමදු මිනිසුන්නේ. ඉස්සර කාලේ මිනිස්සු පරිසරයට හරිම ආදරය කරපු මිනිස්සු. ඒක තමයි මේකේ මේ කියවෙන්නේ. ඔබ දැන සිටියා වනාන්තරේ වග. වනාන්තරේ හැම තැනක් ගැන මේගොල්ලෝ හරි අවබෝධයෙන් හිටියා. ඒකයි කළ ගුණ මෙනෙහි කළේ. එහෙනම් අපි වනාන්තරයට ආදරය කරන්න ඕනේ. ඒකට කළ ගුණ සලකන්න ඕනේ. එහෙනම් නිවැරදි පිළිතුර තියෙන්නේ පිළිතුරු අංක 1 B D A C විදිහට. ප්‍රශ්නාංක 32 බලමු. පහත රූපයේ සමචතුරස්‍රයක් බවට පත් කිරීම සඳහා එකතු කළ යුතු කොටු ගණන දැක්වෙන පිළිතුර කුමක්ද? දැන් මේකේ තියෙනවා එක පැත්තක 1 2 3 4 5යි. මේ පැත්තට 1 2 3යි. මේක සමචතුරස්‍රයක් කියලා කිව්වොත් අපි දිග සහ පළල දෙපැත්තම සමානව තියෙනවා. නැත්නම් පැති හතරම සමාන වෙන්න ඕනේ. එතකොට තමයි මේක සමචතුරස්‍රයක් වෙන්නේ. එහෙමනම් අපි කරන්නේ මේකේ වැඩිම පැත්තේ කොටු ගාන ගණන් කරලා අනෙක් පැත්තට ඒහා සමාන කොටු ගානක් අපි එකතු කරමින් මේක සමචතුරස්‍රයක් බවට පත් කර ගන්නවා. එහෙමනම් මේ තුනක් තියෙන පැත්තට අපි අලුතෙන් තව කොටු දෙකක් මේ විදිහට එකතු කර ගන්නවා. දැන් 1 2 3 4 5යි 1 2 3 4 5යි. දෙපැත්ත සමානයි. එහෙනම් මේ මැද කොටස අපි දැන් පැත්තයි ಗುಣ කරලා මේකට අවශ්‍ය මුළු කොට ගන්න හොයා ගන්න. එහෙනම් දිග පැත්ත 5යි, පළල පැත්තත් 5යි, 5 වරක් 5 25යි. අපෙන් අහන්නේ එකතු කළ යුතු කොටු ගන්න. තව එකතු කරන්න ඕනේ මේ හිඩස සම්පූර්ණ කරන්න අවශ්‍ය කොටු ගන්න. එතකොට A25න් අපි දැනට මේ තියෙන කොටු 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඒ කොටු 10 එකතු කරන මේකෙන් අඩු කරනවා මේ ටික අරගෙන. එතකොට එනවා අපිට 15. එහෙනම් පිළිතුරු අංක 2. ප්‍රශ්නාංක 33 බලමු.
පහත ඊතලයෙන් පෙන්වන දිශාවට ළමෙක් උදෑසන පාසල් යමින් සිටී. මේ ළමයා මේ උදේ පාසල් යනවා මේ ඊතලයෙන් පෙන්වන දිශාවට. මේ පැත්තට තමයි යන්නේ. එතකොට මේ දිශාව මොකක්ද කියලා මේකේ පෙන්වලා නැහැ පුතේ. අහන්නේ මේකයි. එවිට ඔහුගේ සෙවණල්ල ඔහුගේ වම් අත පැත්තට වැටී තිබේ. එහෙනම් මෙයාගේ හෙවණල්ල තියෙන්නේ වම් අත පැත්තේ. දැන් අපි මුලින්ම හොයා ගන්න ඕනේ මෙයා ගමන් කරන දිශාව මේක නම් මෙයාගේ වම් පැත්ත. අපිට හරිම ලේසි ගමන් කරන දිශාවේ ඉරක් ඇඳලා නැත්නම් ඊතලයක් ඇඳලා අපි දෙපැත්තේ දිනනවා වද වම දකුණ කියන අපි මෙන්න මේ විදිහට මෙයා ගමන් කරන දිශාවට දෙපැත්තෙන් මෙයා ගමන් කරන මේ පැත්තට වද කියලා මෙන්න මෙහෙම ලියනවා. එතකොට අපිට කියන්නේ මොකද්ද? වම් මැද පැත්තෙන් තමයි එයාගේ හෙවණල්ල තියෙන්නේ. ඒතර මේ ළමයා මෙහෙම යද්දී සෙවණල්ල වැටෙනවා මේ පැත්තෙන් මෙන්න මේ විදිහට. ඒකයි මේ ප්‍රශ්නේ පැහැදිලි කරන්නේ. අහන්නේ මේකයි. එහෙමනම් අපෙන් අහනවා ළමයා ගමන් කරන්නේ කුමන දිශාවටද? පාසල පිටා තිබෙන දිශාවට තමයි යන්නේ. එහෙනම් මේ පාසල තියෙන්නේ මොන දිශාවද කියලා අපෙන් අහන්නේ. ඒතකොට ළමයා යන දිශාවේ තමයි පාසල තියෙන්නේ. මේ පැත්ත හෙවණල්ල වැටෙනවා කියලා කියන්නේ ඉර පායලා තියෙන මේ පැත්තේ. එහෙනම් උදේට ඉර පායන්නේ නැගෙනහිර දිශාවෙන්. ඒතකොට මේ පැත්ත නැගෙනහිර දිශාව වෙනවා මෙන්න මේ විදිහට. එහෙනම් ඊට විරුද්ධ දිශාව බස්නාහිර දිශාව වෙනවා. නැගෙනහිර බස්නාහිරට ඉදිරියෙන් තියෙන්නේ මොකද්ද? උතුරු දිශාව. එහෙනම් මේක උතුරු දිශාව, මේ පැත්ත දකුණු දිශාව වෙනවා. එහෙමනම් ළමයා ගමන් කරන්නේ උතුරු දිශාවට. එහෙනම් පුතේ පාසල පිහිටා තිබෙන්නේ කොහෙද? උතුරු දිශාවේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ උතුරු දිශාව. එහෙමනම් පිළිතුර වෙන්න ඕන නිවැරදි පිළිතුරු අංක 3 මෙන්න මේ විදිහට උතුරු දිශාව. එහෙමනම් 34 වෙනි ප්‍රශ්නේ බලමු අපි. ABCD E යන ළමයි හිටිදුර පැනීමේ ක්‍රීඩාවේදී y සිට පනින ලද දුර ප්‍රමාණයන් රූපේ දැක්වේ. එතකොට පුතේ මෙන්න මෙයා මේ y කියන ස්ථානයේ ඉඳන් මේ එක් ස්ථානයට එක ළමයා පනින දුර ප්‍රමාණය. එතකොට A ළමයා පැන්නේ මේ දුර. B ළමයා මෙතන ඉඳන් පැනන මෙන්න මේ දුර. ඔන්න බලන්න මම උගුරට පෙන්නනවා. A පළවෙනි ළමයා පැනන මෙන්න මේ දුර. දෙවෙනි ළමයා පැනන මෙතන ඉඳන් මෙන්න මේ B කියන ස්ථානය. එතකොට මෙයා වගේ දෙගුණයක් දුර මෙයා පැනලා තියෙනවා. එතකොට C ඒ වගේ 3 ගුණයක්. D ඒ වගේ 4 ගුණයක්. E මේ පළවෙනි කෙනා වගේ 5 ගුණයක්. එතකොට එක එක්කෙනා පැනපු දුර ප්‍රමාණය වෙනස්. සමාන දුර ප්‍රමාණය නෙමෙයි. මේ y කියන ස්ථානයෙන් තමයි මේ හැමෝම පනින්නේ. එතකොට අහන ප්‍රශ්නය මේ සියලුම දෙනාගේ දුරවල එකතුව සෙන්ටිමීටර් 900යි. එහෙනම් මේ ඔක්කොම එකතු කරාම මෙයාගේ දුරයි ඔක්කොම එකතු කරාම එනවා සෙන්ටිමීටර් 900ක්. එහෙනම් අපෙන් අහනවා AB දෙන්නා පනින ලද දුර අතර වෙනස. A පැන්න දුර වෙනයි B පැන්න දුර වෙනයි. එතකොට ඕගොල්ලෝ මේ ප්‍රශ්නේ හරි කල්පනාවෙන් කියවුවොත් අමාරු නෑ. බොහොම ලේසියෙන් පිළිතුරු හොයාගන්න පුළුවන්. ඔන්න මම බලමු හදන විදිහ. මුලින්ම එක එක්කෙනා පැන දුර ප්‍රමාණය අපි මේ දුර එකක් කියලා ගත්තොත් පළවෙනි එක්කෙනා 1යි 2යි 3යි 4යි 5යි හැමෝම පැන්න මෙන්න මේ දුරවල් 15ක්. එතකොට මේ දුරවල් 15ේම එකතුව තමයි සෙන්ටිමීටර් 900. අපි මේ 900 15ට වෙන් කරනවා. එතකොට එක් කොටසක දිගේනවා 60යි ඒ කියන්නේ සෙන්ටිමීටර 60යි මේ එක පරතරයක දුර. එතකොට අහන්නේ මොකද්ද අපෙන්? A පැන්නා එතකොට 60ක දුර B පැන්නා 60 කොටවල් දෙකක දුර ඒ කියන්නේ 120ක දුර. දෙන්නගේ දුර අතර වෙනස හොයන්න අපි 120න් 60ක් අඩු කරනවා. එතකොට 60ක් එනවා දුර සෙන්ටිමීටර මේ දෙන්නගේ දුර අතර පරතරය. සෙන්ටිමීටර කීයද? 60යි. එහෙමනම් පිළිතුරු අංක 2 ඒ විදිහට සටහන් වෙලා තියෙනවා. හරි. ප්‍රශ්න අංක 35 බලමු අපි. මිනිත්තු 20කට වරක් හා මිනිත්තු 15කට වරක් නාදවන ඔරලෝසු දෙකක් ඇත. මේ දෙකම එකවර අවසන් වරට නාද වූයේ පෙරවරු 8ට නම් නැවත ඔරලෝසු දෙක එකවර නාදවන වේලාවන් දෙකක් වනුයේ. මිනිත්තු 20කට එකක් නාද වෙනවා. 15ට තව එකක් නාද වෙනවා. මේ දෙකම 8ට එකවර නාද වුණා. ආපහු එකවර නාද වෙන්නේ කීයටද කියලා අපි අහන්නේ. එහෙනම් බලමු මේක හදන විදිය. මුලින්ම කරන්නේ අපි මේ දෙක නාදවන කාලයන් දෙක අරගන්නවා මෙන්න මේ විදිහට. 15 හා 20. ඉන්පස්සේ මේ දෙකම බෙදන්න පුළුවන් එකම සංඛ්‍යාවකින් මේ දෙක අපි මෙන්න මේ විදිහට බෙදනවා. හරි? ඔන්න බලන්න පුතේ. 15ත් බෙදනවා 5න් 20ත් බෙදනවා 5න්. අපි දෙකම බෙදෙන සංඛ්‍යාවකින් මුලින් බෙදනවා. එතකොට 15ට 5 ඒවා 3යි 20ට 5 ඒවා 4යි. එතකොට ආයේ මේක 15ට අපිට බෙදන්න බෑ. අපි මේ දෙකේම බෙදෙන එකම සංඛ්‍යාව මේ 15 හා 20ට පොදු අගයක් අපි හොයා ගන්නවා.
ඒක හොයාගන්න තියෙන ලේසි විදිහ තමයි මෙන්න මේක. ඊට පස්සේ අපි මේ 5යි 3යි 4යි කියන මේ සංඛ්‍යා තුන මේ අගයන් තුන අපි එකිනෙක ගුණ කරනවා මෙන්න මේ විදිහට. 5 වරක් 3 15යි 15 වරක් 4 60යි. එහෙමනම් මේ 60 කියලා හඳුන්වන්නේ අපි මිනිත්තු සංඛ්‍යාව. එතකොට මේ දෙකම තවත් මිනිත්තු 60කදී නැවත නාද වෙනවා. එහෙමනම් මේක නාද වුණේ 8ට නම් මිනිත්තු 60ක් කියලා කියන්නේ පැයක්. එහෙනම් ආපහු 8 ඉඳන් පැයක් ගියාම 9යි. 9 ඉඳන් පැයක් ගියාම 10යි. එහෙනම් මේක නැවත නාද වෙන්නේ 9ට 10ට 11ට 12ට ওই විදිහට. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර විදිහට අපිට දීලා තියෙනවා 9 සහ 10 පළවෙනි පිළිතුර. එහෙනම් 36 වෙනි ප්‍රශ්නේ බලමු. පහත කවිය කියවා ගැලපෙන පිළිතුරු තෝරන්න. ඔයගොල්ලන්ට මේක අහන්න දකින්න ලැබෙන්නේ නැති සිංහල පෙළ පොතේ පාඩම් කරනකොට දුවේ පුතේ මේ අහන්න මේ කියමන හිතට ගන්න. උගත්කමයි වෙයි අබරණ මුළු දිවියම එළිය කරන. එහෙනම් මේ දුවේ පුතේ කියලා කියන්නේ ඕගොල්ලොන්ට. මේ පුංචි ඔයාලට තමයි කියන්නේ. මෙන්න මේ කියන දේ බොහොම හිතට ගන්න. හිතේ ධාරණය කරගන්න. මෙන්න මේක තමයි අපිට තියෙන ජීවිතයේ එළිය කරන්න තියෙන එකම දේ කියලා, එකම අබරණය කියලා අපිට කියනවා. මෙම කවියේ සඳහන් පරිදි දරුවෙකුට වටිනා වස්තුව වන්නේ. එහෙනම් මේකේ කවියේ සමස්තය කියන වටිනාම දෙය මොකක්ද කියලා අහන්නේ. උගත්කමයි වෙයි අබරණ. අපි අබරණ පළඳිනවනේ. ඒව හරි වටිනවා. එහෙනම් මෙතන වටිනවා කියන්නේ මොකද්ද? මුළු දිවියේම එළිය කරන උගත්කමයි වෙයි අබරණ. එහෙනම් මොකද්ද පුතේ? උගත්කම. එහෙනම් ප්‍රශ්නයට අදාළ පිළිතුර අංක 1. 37 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 37 හා 38 ප්‍රශ්න වලට යටින් ඉරියදි පදයේ අර්ථයට වඩාත් ගැලපෙන අර්ථයේ සහිත පදය සහිත පේළිය තෝරා යටින්ගිනක් අඳින්න. ළමයි ඉබාගාතේ ඇවිද ගියෝය. ඉබාගාතේ යනවා. කිසිම අරමුණක් නැතුව ඔහේ යනවා කියලා අපි කියනවා. කොහෙද යන්නේ කියලාම මම මේ නිකන් ඇවිදින්න ආවා. ඒතකොට කිසිම අරමුණක් නැහැ. මොකටද යන්නේ කියලා එයාවත් දන්නේ නැහැ. අපි ඒකට කියනවා ඉබාගාතේ ඇවිදිනවා කියලා. එතකොට පිළිතුර වෙනවා අරමුණක් නැතිව අංක 2. 30 ප්‍රශ්නයේ අම්මා ඇහැ ගහගෙන බලාගෙන ඉන්නවා. එතකොට ඔයාලා කොහේ හරි යනවා නම් අම්මලා හොඳට බලන් ඉන්නවා ඔයාලා මොනවද කරන්නේ, කොහෙද යන්නේ, ඊළඟට මොකද්ද කරන්නේ. ඒ වගේ ගොඩක් වෙලාවට අම්මා තාත්තා ඕගොල්ලෝගේ ආරක්ෂාව වෙනුවෙන් ඕගොල්ලෝ ඇහැක් වගේ බලා ගන්නවා කියලා අපි කියනවා. නේද? ඒ කියන්නේ අපිට අනතුරක් වෙයි, කරදරයක් වෙයි කියලා සෙවිල්ලෙන් ඉන්නවා. කරන දේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා සෙවිල්ලෙන් ඉන්නවා. අන්නේ ඇහැ ගහගෙන බලාගෙන ඉන්නවා කියන අපි ඒකට කියනවා ඉතා විමසිල්ලෙන් ඉන්නවා කියලා. අම්මලා තාත්තලා විතරක් නෙමෙයි හැමෝම ඉස්කෝලේ ගියාම ගුරුවරුත් එහෙමයි පන්තියෙන් වලට යන්න දෙන්නේ ඇහැ ගහගෙන තමයි ඉන්නේ නේද? right. පිළිතුරු අංක 3. ප්‍රශ්නාංක 39 එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක් එකිනෙක ගුණ කළ විට ලැබෙන පිළිතුර සම්බන්ධයෙන් සෑම විටම සත්‍ය ප්‍රකාශය. එහෙනම් අපි බලමු එක ළඟ තියෙන සංඛ්‍යා තුනක් අරගෙන මේ විදිහට 2 3 4 දෙවරක් 3 6යි 6 වරක් 4 24යි. ඔන්න අගේ 24 ආවා. තවත් අපි අරන් බලමු එක ළඟ සංඛ්‍යා තුනක් 4 වරක් 5 20යි 20 වරක් 6 120යි. දැන් මේකේ අගය 24 මේකේ අගය 120. අහනවා පළවෙනි එක පිළිතුර සෑමෙටම ඔත්තේ සංඛ්‍යාවකි. නෑනේ පුතේ. ඔත්තේ සංඛ්‍යාවක් ඇවිත් නෑ. දෙකෙන් බෙදෙන සංඛ්‍යා ඇවිත් තියෙනවා. පිළිතුර සෑමෙටම 6 ගුණාකාර. මේ දෙකට ඇවිත් තියෙනවා 6 ගුණාකාර. හරි? එහෙමනම් අපි නිවැරදි පිළිතුර ඉදිරියට ගන්නෙ. මේකේ පිළිතුරු අංක 2 සෑම විටම 6 ගුණාකාරයක් අපිට ලැබෙනවා. ප්‍රශ්නාංක 40 අවසාන ප්‍රශ්නය. විභාග සමත් වීමට වාසනාව තිබිය යුතු බව නැන්දා කෙනෙකු මට කීවාය. උත්සාහය හා කැපවීම විභාගයේ ජය ගැනීමට අත්‍යවශ්‍ය බවට තාත්තා මට නිතර කියයි. නැන්දා එකක් කියනවා තාත්තා තව දෙයක් කියනවා. විභාගයේ ජයග්‍රහණය කළ අය පිළිබඳව සොයා බැලීමේදී ඒ සියලු දෙනා ඒ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා විශාල කැපකිරීමක් සිදු කර ඇති බව පැහැදිලි කරුණි. මේ දවස්වල ඕගොල්ලෝ ගොඩාක් මහන්සි වෙනවා, ගොඩාක් කැපකිරීම කරනවා. සමහර වෙලාවට ළමයිට කන්න වෙලාවක් නැහැ, බොන්න වෙලාවක් නැහැ, පොත්වල වැඩ, ප්‍රශ්න පත්‍ර ලියනවා, ඉස්කෝලේ පන්ති එක එක වැඩ කටයුතු වල ඕගොල්ලෝ යෙදිලා ඉන්නවා. දැන් විභාගයට තව පොඩි දවසයි. ඉතින් ඒකට තව තවත් ඕගොල්ලෝ මහන්සි වෙනවා. අහනවා අපෙන් එහෙමනම් මේන් පැහැදිලි වන්නේ විභාගයේ සමත් වීමට වාසනාව තිබිය යුතුද? වාසනාව තියෙන්නත් ඕනේ. නමුත් වාසනාව තිබ්බටම මදි. විභාගය ජය ගැනීමට උත්සාහය කැපවීම
තිබිය යුතුනේ. එතකොට උත්සාහය කැපවීම තියෙන්නත් ඕනේ. අපි නිවැරදිව පිළිතුරු ලියන්නත් ඕනේ. උත්සාහයේ තිබුණද වාසනාව නැතිනම් විභාගයේ සමත් විය නොහැක. එහෙනම් අපි නිවැරදි පිළිතුර ගන්න මොකද්ද? වාසනාව කියන එකත් අපිට අවශ්‍යයි. නමුත් විභාගයේ ජය ගන්න උත්සාහයයි කැපවීමයි. අපි හැම වෙලාවෙම උනන්දු වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ. එහෙනම් පුතේ පිළිතුරු අංක 2 ප්‍රශ්න අංක 40ට. ඔන්න ඔයාලා අවසාන ප්‍රශ්නේ කියවලා බලන්න තව පාරක්. ඕගොල්ලොන්ට ඉස්සරහට විභාගය බොහොම ළඟයි. උත්සාහය කැපවීම අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙනම් පුතේ ඔන්න මම මෙච්චර වෙලා සාකච්ඡා කරේ අදිති පෙරහුරු විභාග අංක 1 කොටසේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡාව. ඉතින් අදත් ඕගොල්ලොන්ට වෙනදා වගේම මම මේ පිළිතුරු සාකච්ඡාව ඉතාමත් පැහැදිලිව නිරවුල්ව ගෙනත් දීලා තියෙනවා. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඕගොල්ලොන්ට පුළුවන් අපිට කතා කරලා ඒ ගැටලුව විසඳ ගන්න. මම මේ සාකච්ඡා කරද්දිත් තේරුම් නැත්නම් ඒක නැවත ඕගොල්ලොන්ට පුළුවන් කතා බහ කරලා විසඳ ගන්න. ඉතින් මෙච්චර වෙලා මේ අදිති ප්‍රශ්න පත්‍රය පිළිබඳව සාකච්ඡාව මෙහෙයපු මම රුවන්කේ විමලසේන හතරැස්වල සිරිදීපානන්ද විද්‍යාලයේ මම දරුවන් වෙනුවෙන් අධ්‍යයන කටයුතු වල යෙදෙනවා. එතකොට මේ අදිති ප්‍රශ්න පත්‍ර මාලාව මම මුලින් කිව්වා වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය මහේසා මංජලිකා හෙට්ටිආරච්චි මැතිණිය විසින් ඕගොල්ලොන්ට අවස්ථාවක් කරලා දුන්නා මුළු ලංකා පුරා මේ ප්‍රශ්න පත්‍රය විසුරුවාලන්නට ඕගොල්ලොන්ට දැනුම ලබා ගන්න උදව් කරන්න. ඉතින් මේ වෙලාවේ මම ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා එතුමියව. ඒ වගේම අද මේ වීඩියෝව සකස් කිරීමට තාක්ෂණික සහාය ලබා දෙනවා අපිට මේ ස්ථානයේ භාරව කටයුතු කරන අපේ හේමන්තස ඇතුළුවේ ගුරුවරුන් සහ ඒ කාර්ය මණ්ඩලය. ඒ වගේම මේ ස්ථානයේ භාරව කටයුතු කරන සියලු දෙනාටම මම මේ වෙලාවේ ඉතාමත් ගෞරවය පුද කර සිටිනවා මුළු ලංකාවේ පහේ පුංචි දරුවන් වෙනුවෙන් සියලු දෙනා වෙනුවෙන්. එහෙනම් පුතේ අදත් අපි ඕගොල්ලෝගෙන් සමුගන්නවා. ඕගොල්ලෝ හැමෝටම ජයශ්‍රී මබෝධ් සමිඳුන්ගේ පීඨ ආරක්ෂාවෙන් ශිෂ්‍යත්වයේ ජය ගන්න හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. තෙරුවන් සරණයි.